තෙරුවන් සරණයි. අද මම කියන්න යන්නේ බුදුරජාණන් වහන්සේගේ ගැඹුරු ධර්මය ශ්‍රී ලංකාවේ ගරු ස්වාමින් වහන්සේලාට මේ වැටහෙන්නේ නැති වෙන්න හේතුව කොතනද වැරදෙන්නේ? ඒ කටියට ඒ ස්වාමින් වහන්සේලාට මෙතන කොයි හරියේද ගැඹුර තියෙන්නේ? තේරුම් ගන්න බැරි කොයි වගේ තැන්වලද? අද මං තේරුම් ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ගැන. බුදුරජාණන් වහන්සේගේ ගැඹුරු ධර්මය අපි කොහොමද බලන්නේ? අද ඒ ගැඹුරු ධර්මයෙන් මේ භවයේ මිනිස්සෙක් උපදිනවනේ. දැන් අපි අම්මා කෙනෙක්ගේ කුසකට අම්මා කෙනෙක් වෙන්නේ දරුවේ පිළිසිඟ බඩේ ඉන්න වෙලාවකනේ. පිළිසිඟ ගත කියන්නේ බඩේ දරුවෙක් හම්බෙන්න ඉන්නවා. දැන් ඒ බඩේ ඉන්න දරුවා නැති කරොත් දරුවෙක් හම්බෙන්නේ නැහැ නේ ආයේ. බබෙක් හම්බෙන්නේ නැහැ. ඒතර අම්මා කෙනෙක් වෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් විකෘති කරේ කොතනද? මේ ධර්ම ඔක්කොම තැනම පන්සල් වල කියන ඒ පිරිවෙන් වල ධර්මයේ යනවා. මේ පොත්පත් වල ඒ ධර්මයනේ තියෙන්නේ. ඒව විස්තර කරලා ඉගෙනගෙන මේ ගුරුවරු වෙනවා, විශේෂ කට්ටිය ගොඩාක් දේවල් කරනවා. මට වැඩිය උසස් නිලතල වල ශ්‍රී ලංකාවේ මේ ස්වාමීන් වහන්සේලා කටයුතු කරනවා. එතකොට Taman බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කොතනද මේ පැටලිල්ල තියෙන්නේ? අර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වෙනස් කරේ අර මව් කුස. බුදුරජාණන් වහන්සේ දැක්කා කොතන දැක්කේ? අර Taman අපි ඉපදිලා පොඩි කාලේ ඉඳන් මගේ කියලා අපි රැස් කරගෙන එන්න මිනිස්සයා දිග කාලේ ගොඩාක් දුරට ආවට පස්සේ අර කෙනාට බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රියම් පාව තේරුම් කරලා තමා ළඟ තියෙන ධර්මයේ තද නින්ද දෙනවා. තද නින්ද බලන්න කියනවා. දැන් මොකක් තියෙනවද? ඒතර කොතනද ප්‍රශ්නේ තියෙන්නේ? තමන් ළඟින් මේ ඉන්ද්‍රියම් පාව තේරුම් ගත්තට පස්සේ විමර්ශ කරලා දුන්නට පස්සේ අර පොඩි කාලේ ඉඳන් අරගෙන ආපේ පොඩි කාලේ අපේ මනුස්ස දුව ඇවිදිනවනේ. ඒකට බර නිසා මගේ තියෙන තව දේවල් මගේ කරගන්න ආසයි එයාලා. ඕන මිනිස්සෙක් Taman තනිය කොච්චර ලැබුණත් ඇද්ද? මදි. ඒක මගේ කරගන්න එයාලා ආසයි. ඒ නිසා ඒ බර මොකද කරන්නේ? අත්හැරීම බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. විමර්ශන කළ දුන්නාගෙන් පස්සේ අර මිනිස්සයාට මොකද වෙන්නේ? උත්සාහනාව බර අත්හැරෙනවා. ඔය අත්හැරීම තමයි වෙනස් කරේ, විකෘති කරේ. ඔතන මේ විමර්ශන විසිතු ඉන්ද්‍රියන් ටික තේරුම් කරලා දීලා විමර්ශන කළා මෙයා මෙහෙම වෙන්නේ කියලා ඒ ගැඹුරු දර්ශන අද තියෙන භාෂාවෙන් නෙමෙයි, ඒ ගැඹුරු භාෂාවෙන් තේරුම් කරලා විමර්ශන කරලා දුන්නාට පස්සේ සිතුවිලි ටික නවතිනවා. සිතුවිලි පහළ වෙන්න දෙන්න යා දැනගන්නවා මේක මෙහෙම පහළ වෙන්නේ කියන්නේ. සෙනිකම් දැනගන්නවා. ඒ දැනගත්තට පස්සේ මොකද වෙන්නේ? අර උපදින ස්වභාවය නැති වෙනවා. ආයි උපදින්නේ නැහැ. Taman දන්නවනේ මෙතනින් උපදින්නේ කියලා. මෙතනින් කේන්ති යන්නේ. මෙතන තමයි විකෘති කරේ. උපදින තැන. මනුස්සයා සසරෙන් ගැලවෙන්නේ කොතනද? එතන විකෘති කරවුවා. එතන ඒ මොහොත යටපත් කරා. ඒතකොට ධර්මයේ කොහෙවත් හොයන්න බෑ. බුදුරජාණන් වහන්සේ ධර්ම හැම පොත්පත්වල හැමතැනම තියෙනවා. විකෘති කර එතන ඒ විකෘති කරන්න හේතුව තමයි මේ මිනිස්සයා අතනින් සසර භවයෙන් ගැලවිලා බුදුන් දකිනවා. හද නිදෙන්නේ මොකද නැති ස්වභාවය. මේ ගස් කොළන් කිසිම දෙයක් මේ සියලු දේවල් පවතින දේවල් නෙවෙයිනේ. ස්ථිර දේවල් නෙවෙයිනේ. ඒක ඇති නැති වෙන හැම දෙයක්ම එහෙම. තමන්ගේ ජීවිතෙත් ඒ වගේ. එතකොට මෙතන මේ ඇති වෙන තීම දැනගෙන මේ සියල්ල අතහැරෙනවා. අතහැරින තැන විකෘති කරවුවා.
ආංග විකෘති කරලා පස්සේ එතන තමයි වෙනස් කරේ. හොයන්න බෑ. මේ ස්වාමීන් වහන්සේලා කොච්චර ගරු ස්වාමීන් වහන්සේලාට ධර්මයේ කොච්චර දන්නවා. දැනගත්තට එයාලා ඔප්පු කරනවා. ඔප්පු කරාට විකෘති කරපු තැන, ඒ කියන්නේ වහපු තැන ආන් අර මව් කුස. ඉතින් සතර භවයේ අරන් එන බර නැති කරලා වෙන් කරේ තැන. මේ මිනිසයාට මේ බුදුන් කියපු ධර්මයේ එයා තමා තුළින් බුදුරජාණන් වහන්සේ තේරුම් කරලා දෙනකොට මම බලනවා. මම බලනකොට මගේ හිතට අර ඔක්කොම මගේ ඔළුවේ තියෙන බර ඔක්කොම නිදහස් වෙලා මම එතනින් උපදිනවා මව කුසකින්. ධර්ම උපතින් උපදිනවා. එතන තමයි ගැඹුරුම තැන. ඒ උපදිනකොට එයා එතන ධර්මයේ බුදුන් දකිනවා කියන්නේ ධර්මයෙන් ඉපදෙනවා. මේ භවයේ අරගෙන ආපේ ඔක්කොම නිදහස් වෙලා එතනින් උපදිනවා. උපදිනකොට එන්නේ බුදුරජාණන් වහන්සේලාගේ ධර්මයෙන් ඉපදෙනවා එයා. ආන් අර ඉපදෙන තැනට තමයි විකෘති කරේ. හැම තැනකම තියෙනවා අර මූලස්ථානේ විකෘති කරා. දැන් ඔක හොයන්න බෑනේ. කොහෙන් ධර්ම කිව්වත් ඔතන කවර් කරන්න බෑ. ධර්ම කිව්ව පින් දෙන්න වෙනවා ඉතින්. පිනක් දෙන්න අවශ්‍ය නෑ. පින දෙන්න දෙයක් නෑ. එයා දුගී මගේ ජාතියට පින් කරන්න වෙනවා. අනේ ඕන කෙනෙකුට සසරේ මහත්ව ආත්මයක උපදින්න නම් පින් දහම් කරන්න ඕන. මෙතන තියෙන ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේලා කරගෙන යන්නේ මෙතෙක් කාලයක් ආන් අර විකෘති කරපු දර්ශනයක් තියෙනවා. කොතැනද වෙනස් කරේ? එදා මේ මිනිස්සු මේ බුදුරජාණන් වහන්සේගේ සත්‍ය ධර්මය වෙනස් කරපු තැන හොයන්න ඕනේ. අද මං හොයුවේ මේ වෙනස් කරේ කොයි හරියද? එහෙනම් මේ මනුස්ස අසර භවයෙන් එතන ගැලවෙන්න හරිය, එතන ඉපදෙන හරිය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වැටෙහෙන තැන. බුදුරජාණන් වහන්සේගේ සිරිමා බෝධියේ ගැලවුනේ. අපි බුදුරජාණන් වහන්සේ ධර්මයේ ගැලවෙන අපි ගෙදරකදී කොහේ හරි මේ ධර්ම විමර්ශ ගල් දෙනකොට මේක ගැලවෙනවා. මේක තමලඟ තියෙන දෙයක් දකිනවා. මේක දැනගෙන මොකද කරන්නේ? බලනවා මේක. ඒ බලන ක්‍රමය මට කියා දෙන්න පුළුවන්. ඒක මේ මහ ලොකු දෙයක් නෙවෙයි. ස්වාමීන් වහන්සේ ගරුතර ස්වාමීන් වහන්සේලා කියන්නේ ගරු කරන්න ඕන. ඒ හාන්දුරලා පිරිවෙන් ගිහිල්ලා ඒ පොත් පාලි භාෂාවේ ඒ ධර්මයේ එයා ඉගෙනගෙන තියෙන්නේ. මට වැඩි ඉහළින් ඉන්නවනේ ඕන කෙනෙක් මට මතර කරලා මට දෙන්න බැරි වෙයි. ඒවට මට එයා දිනන්න අවශ්‍ය නැහැ. මොකක්ද දිනුම? මේක සසර භවයේ යන කතාව දැනගන්නවා. සාකච්ඡා කිරීමක් තියෙන මේක බුදුරජාණන් වහන්සේ ධර්මයේ ලියන භාෂාවක් නෙවෙයි. දේශනා කරන දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ගැඹුරු ධර්මය දේශනා කරන්න බෑ. ධර්ම දේශනා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවක්. දේශනා කරන්න බෑ ඒක. සාකච්ඡා කරලා තමා තුළින් තමා දකින්න පුළුවන් දෙයක්. මේක විමර්ශනා කරලා තියෙන්නේ. තමන් එකතු වෙලා මේක මෙහෙමද කියලා අපි මේ කොලිමක යන්දලා බලනවා. බලලා විමර්ශනය කරලා සාකච්ඡා කරලා පස්සේ තමන් තුලින් ගැලවිලා විසි වෙනවා. තමන්ගේ මේ තියෙන බර අරගෙන ආපු බර පිටිපස්සට මේ රූපේ ගැලවිලා පිටිපස්සට විසි වෙනවා. මමත් ඇහැරෙනවා. ඒ මමත් ආයින දකින්නකොට දකින්න සතුට මොකද වෙන්නේ? දැන් පන්සල් ඉතන හාන්දුරලා මේ ධර්මයේ පොඩ්ඩක් හරි අහලා මේක හාන්දුර මේ ගැඹුරු බුදුරජාණන් වහන්සේගේ ගැඹුරු ධර්මයේ සත්‍ය දැනගෙන දැන් මට පුළුවන් සත්‍ය දෙන්න. ළඟට ඇවිල්ලා හරි සත්‍ය එන්න කියලා හරි මම සත්‍ය දෙනවා. එතකොට ඒ උන්වහන්සේට විශ්වෙන් සත්‍ය ලැබෙනවා. එතකොට ඒ විශ්වෙන් සත්‍ය ලැබෙනකොට මං කියන දේ ඕනේ මමත් එයාත් මම කලින් මහාන වුණා. කලින් ධර්ම දැක්ක මම තමයි හරි කියලා දුන්නේ. ඒව නෑ එතන. ඔබ දකින බුදුමුත් මම දකින බුදුමුත් එක්කෙනයි. උස් පහත් නෑ. ඒක තේරුම් ගන්න බලලා
අර ස්වාමීන් වහන්සේ දැන් තීරණ පටන් ගන්නවා මේ ධර්මයේ විමර්ශනයේ සද්දාවක් දෙක දෙක යනකොට මේ ලෝකෙ පේන්න පටන් ගන්නවා. මොකද කරන්නේ? ආන් අර පන්සලේ ඉන්න ගිහි අයට මේ ධර්ම දේශනා මේ ගිහි අයට සාකච්ඡා කරනවා. මේක සාකච්ඡා කරගන්නට ඕන්න අර ගිහි අය මේ රූපේ කඩාය වඩෙනවා. මමත්වේ ඉහළට එනවා. මමත්වේ කියන එක මැරෙන්නේ නැති දෙයක්. ඊළඟ උප්පතට යන්නේ මමත්වේ. මේ රූපේ කඩාය වඩන මේ බර පොඩි කයින්ට මගේ කියලා ආපු බර පිටිපස්සේ කඩාය වඩෙනවා. මමත්වේ ඉහළ නගිනවා. මමත්වේ සත්‍යයට පස්සේ මොකද වෙන්නේ? ඒ මුදුන් දැක නිවන් දැකපු අය ගෙවල් වල ඉන්න අය එයාලා හාන්දරෝ ආය මේ ස්වාමී ගෞතම ස්වාමීන් වහන්සේලා මගේ පන්සලට එන්න කියලා කියන්න අවශ්‍ය නැහැ ඒ ගිහියන්ට. එයාලා ඉබේම එනවා පන්සලට. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබුණේ එහෙම. එන්න කියන්න ඕන ඉස්පතන් රාමට මිනිස්සු එනවා. ඇවිල්ලා ඒ ගස් මුල වල වාල්ලා ඔහෙ ඉන්නවා. ඒ බර ඇතහැරෙන්නේ. ඒ බර අතහැරෙන්නේ කවුද කියා දුන්නේ? බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ කියා දුන්නේ. මේ බර අතහැරෙන පස්සේ කොහෙද යන්නේ? ඇයි ඔහෙට යන්නේ? ඔය කොහෙ යන්නේ? ඇයි ඔහෙට යන්නේ? යන්න දිහාවක් නැහැ. බර අර පොඩි කරු පොඩි දරු ඉපදෙච්ච පස්සේ එයා බලන්න දැකීම බලන්න. එයා පාට දකින්නවද? ගස් කොළඟ දන්නවද? මොකවත් දන්නේ නැති ස්වභාවයටපත් වෙනවා. තමන්ගේ ස්ථිර කරනවා මේක. මේක දකින්න මේ බලන්න මේ ජලය ගලා යනවා. නැත්නම් වතුර ගලා යනවා. අපිට මේක අල්ලලා තියාගන්න පුළුවන්ද? නවත්තලා. මේක ස්ථිරද මේක? මේ යන වතුරට දැන් කොහෙන්ද ගිහිල්ලා කොහෙද තියෙනවද නැහැ. මේක නැත් මේ දකින්න වතුර ටික සියලු දේම දවස් 7ක් යනකොට මේව නැහැ නේ අපි ළඟ ආයේ. මේ දකින්න වැව් වල තියෙන වතුර මේ මාසේ වතුර දැක්කනම් ලබන මාසේ එනකොට ඒ වතුර කොහෙද? ඒව පොළොවට යට උරාගෙන ගිහින් ඉවරයි. ආයෙ වෙන වතුරක් එන්න බෑ දෙන්න. මේ වාගේ මේක තමයි මේ ලේසි ක්‍රමයක් තියෙන්නේ. එතකොට පන්සලට මේ වරෙල්ලා කියලා මේ ගිහියන්ට කියන්න අවශ්‍ය නැහැ. මේ ධර්ම සාකච්ඡා තියෙන ආවට එන්න මේකට එන්න කියලා කියන්න අවශ්‍ය නැහැ. කොයි වෙලේත් එයාලා හිතට පහළ වෙනවා. හිතට එනවා. ඒ ධර්මයෙන් ගැලවුණාට පස්සේ එයාට ප්‍රශ්න එනවා. ඒක කවුද මතක් වෙන්නේ? මගේ පන්සලේ හාමුදුරු තමයි මේ ගැඹුරු ධර්ම මට කියලා දුන්නේ, ගැලවලා දුන්නේ. උන්වහන්සේ හම්බෙලා මල් ළඟ තියෙන ප්‍රශ්න කීප දෙනෙක් දැනගන්න දුවගෙන යන පන්සලට. ඒතකොට එදාත් කරේ ආන් අර විදිය තමයි. ඒ අය ඇවිල්ලා මේ අර පන්සලට ඇවිල්ලා කතා කරගෙන ඉන්නකොට එයාලා ගොඩාක් මේ වැඩ කරා ඉදිරියදී බලලා ඒව දැන් ඒ වැඩ කවුරුත් දන්නේ නැහැ කොහෙද වැඩ කරේ කියලා. යටපත් මතු කරලා දෙන්න පුළුවන්. එයාලා පන්සලට ඇවිල්ලා මේ මොකද කරේ?